හායි ළමයි කොහොමද මම හිතන සුපුරුදු විදිහට ඔයගොල්ලෝ හොඳින් ඉන්නා කියලා. ඉතින් මම හොඳින් මම හිතනවා මගේ පාරිභෝගිකයත් ඒ වගේම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඕකේ අපි යමු මාතෘකාවට. මම හිතුවා මේ දවස්වල ඔයගොල්ලෝ මගෙන් වැඩිපුර අහන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඉක්මනින් කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ දැන් මේ ක්‍රීම් වල කලර්ස් ගැන අහනවා ගොඩක් අය. දැන් ඔයගලන්ට මම බේසික් දෙනවා. බේසික් සාමාන්‍යයෙන් දෙන ක්‍රීම්නේ whitening basic, glow basic, එතකොට saffron ඒ වගේ. එතකොට මේක ඇවිල්ලා ඔයගලන්ට glow basic cream එක. එතකොට glow fast එකේ චුට්ටක් කලර් එක ඒ ටයිප්ම තමයි යන්නේ. පොඩි ingredients වල වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් ingredient පිළිබඳව ඔයගොල්ලෝ දන්නවා. ඒක කතා කරන්න ගියොත් මේක දිග මාතෘකාවක්. මේක whitening cream එක. මේ හා සමාන කලර් එකක් තමයි glow fast කියන cream එකෙන් ඔයගලන්ට ලැබෙන්නේ. ඉතින් මේක ඉක්මනින් ඔයගලන්ට කලර්ස් හදාගන්න ඔයගලන්ගේ කලර් අප් කරගන්න කලර් අප්ග්‍රේඩ් එකකට යන්න ඕනේ නම් ඔයගලන්ට සුදුසුම ක්‍රීම් වර්ග තමයි fast whitening, fast glow, එතකොට super fast whitening, pink whitening ඔය ආදී වශයෙන් ක්‍රීම් මම ලේබල් නොකර ඔයගලන්ට ගෙනාවේ. මේ ඉන්න මම ලේබල් නොකරපු දෙකක් ඔයගලන්ට එකවර පෙන්නන්න. මේක ඇවිල්ලා fast whitening එක, මේක ඇවිල්ලා fast glow එක. එතකොට ඔයගලන්ට චූටි වෙනස්කමක් පේන්නේ මම හිතනවා වීඩියෝ එකේ පැහැදිලි ඇටි කියලා. මේක පොඩ්ඩක් ලයිට් කලර් එකක් තියෙනවා, ග්ලෝ කලර් එකක්. එතකොට මේකේ whitening එක චුට්ටක් සුදු පාටට හොරයි. ඉතින් කලර් එක අනුව ක්‍රීම් එකක් ඩිසයිඩ් කරන්න නෑ ළමයි. කහ පාට ක්‍රීම් yellow විෂ් කලර් එකක් එනවා. සුදු පාට ක්‍රීම් වලින් whitening කලර් එකක් එනවා කියලා. කොහොම කරත් අපි කොහොමත් අපේ දැන් කොලජන් ක්‍රීම් එකක් ගත්තත් ඇල්ෆා බියුටි ක්‍රීම් එකක් ගත්තත් ඔයගලන්ට හම්බෙන්නේ බෙනිෆිට් එක ඇවිල්ලා හැම හෙල්දිව සුදු වෙන එක ඉන්ග්‍රීඩියන්ට්ස් නියමිත ප්‍රමාණයට දාලා තියෙනවා නම් අපි. එතකොට අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස්කම් වෙනකොට එතකොට බ්ලීචින් මර්කරි වගේ මේ බෑඩ් ඉන්ග්‍රීඩියන්ට් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා නම් තමයි හැමට ඩැමේජස් වෙන්නේ. ඉතින් අපි ඒක ලෝ දිග කතාවක්. ඉතින් ඒක අපිට මේ වීඩියෝ එකකින් කෙටියට කතා කරන්න බෑ. ඕගොල්ලෝ බේසික් අහනවා මම ඉක්මනට සුදු වෙන්න පුළුවන්ද? මේ ක්‍රීම් එකෙන් අපි ඉක්මනින් රිසල්ට්ස් ගන්නවා නම් ගන්න ඕනේ ක්‍රීම් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් පිග්මන්ටේෂන් තියෙනවා නම් ඩාර්ක් සර්කල් තියෙනවා නම් සන්බර්න්ස් තියෙනවා නම් පිම්පල්ස් පැචස් ඩාර්ක් ස්පොට්ස් වගේ තියෙනවා නම් හොඳම දේ තමයි අපි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන අතරේ ක්‍රීම් එකකට යන්නේ. ඉතින් ස්ක්‍රබ් එකක් අපි පාවිච්චි කරද්දි ෆේස් එකේ ෆුල් ෆේස් අපි ඇප්ලයි කරා 20 මිනිත්ස් සිටියා. 20 මිනිත්ස් ඉන්නකොට විනාඩි 20 ඉන්නකොට ඔයගලන්ට හොඳට වේලිලා ගල් වෙලා වගේ දැනෙනවා. කූල් වතුර ටිකක් අරගත්තා මික්ස් කරා හොඳට ඒක තව වේට් කරගත්තා හොඳට ඇතිල්ලුවා. රයිට්. එතකොට දැන් මම මේ අත නිසා මෙහෙම ඇතිල්ලුවේ. මූණ දැන් මේ කියලා හිතුවා. ඉතින් මේක මේ අතට හොඳට උඩ ඉඳන් පල්ලට උඩ ඉඳන් පල්ලට රවුමට. රයිට්. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ රබ් කරලා විනාඩි 3ක් විතර රබ් කරන්න. අණ්ඩයි රබ් කරනකොට රින් ෆින්ග් එක යූස් කරන්න. එතකොට අපේ හැමට දැනෙන පීඩනයේ තද වීම ගොඩක් අඩුයි. එතකොට ඕක දවස් 3කට සැරයක් හෝ 4කට සැරයක් කරලා ඔයගලන්ට ක්‍රීම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ක්‍රීම් එක ඇප්ලයි කරාම හොඳින් ඇබ්සෝබ් වෙනවා අපේ ක්‍රීම් එක. ඇබ්සෝබ් වෙන පළියට ඒකේ බෑඩ් ඉන්ග්‍රීඩියන්ට්ස් නැහැයි කියන්න බෑ. ඉතින් මම ඒව ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් ක්‍රීම් එකක් පාවිච්චි කරද්දී අපි හොඳ රූටින් එකක ඉන්න ඕනේ කියන එක තමයි ප්‍රධානම දේ. මොකද රූටින් එකක් නැත්තම් හොඳ හෙල්දි රූටින් එකක නෙමෙයි නම් ඔයා ඉන්නේ කවදාවත් ඒක ඉක්මනින් ඔයගලන්ට රිසල්ට්ස් ගන්න බෑ. දැන් හැමෝටම කොහොමත් ඔයා ගන්න ක්‍රීම් එක මට ගැලපෙන්නේ නැහැ මං ගන්න ක්‍රීම් එක ඔයාට ගැලපෙන්නේ නැහැයි කියන එක මම හැමදාම වගේ ක්ලයන්ට්ස්ලට කියලා දෙනවා. මොකද කෙනාගෙන් කෙනාට ඇබ්සෝබින් ප්‍රොසෙස් එක වෙනස්. එයා හොඳට ස්කින් කෙයාර් රූටින් එකක ඉන්න කෙනෙක් නම් ඒක ඇබ්සෝබ් වෙන විදිහ වෙනස්. සාමාන්‍යයෙන් අපි monthly facial එකක් කරලා normally ගෙදර ස්ක්‍රබ් එකක් කරගෙන හොඳ moisturizer එකක් පාවිච්චි කරලා හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා හොඳ UV එකක් අපි පාවිච්චි කරලා AC වල ඉන්න කෙනෙක් නම් හොඳ moisturizer routine එකක ඉඳලා එහෙම කරලා මේ ක්‍රීම් පාවිච්චි කරනවා නම් ඒ කෙනාට ඉක්මන් රිසල්ට්ස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි කියලා. එතකොට ක්‍රීම් වල කලර් එක ගැන අහපු ප්‍රශ්නෙට සහ ඉක්මනින් අපි කලර් අප් කරගන්නේ කොහොමද කියන එක. දැන් කොහොමත් ළමයි ක්‍රීම් එකක් ගාලා කැරපොත්තෝ වගේ සුදු වෙන්න බෑ. හරිද? අපි සාමාන්‍යයෙන් භාවිත කරන වචනයක් නේක. ක්‍රීම් එකකින් සාමාන්‍යයෙන් කලර් ග්‍රේඩ් එකකට යන්න පුළුවන් 2 tones වගේ. අපි ඉන්න කලර් එකකින් levels දෙකක් විතර skin tone එක අප් කරලා කලර් අප් කරලා bright කරලා පෙන්වන එක තමයි අපි සාමාන්‍යයෙන් අපි නම් whitening කියන වචනයට වඩා සුදුසුම glow කියන වචනේ අපි හැම පැහැපත් කරනවා කියන හැම සුදු කරනව නෙමෙයි melanin burn කරන එක නෙමෙයි හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ melanin
අපිට මෙලනින් වැඩි කෙනෙක් නම් අපි කළුයි ටිකක්. අපිට සාමාන්‍ය අපේ ලංකාවේ හැම මෙලනින් වැඩි. ඉතින් මෙලනින් තියනවා කියන්නේ අපිට හොඳයි හැමට. නමුත් අපි අර ඒ එන පාටට අකමැති නිසා තමයි මේක නිවැරදිව හැම පැහැපත් කරගන්න යන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි කියලා. වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි ඉන්නවා නම් මට කතා කරන්න. හැම නිරෝගීව පැහැපත් කරගන්නේ කොහොමද? අපි ඒකට ගන්න ඕන පියවර මොකද්ද? අපි පාවිච්චි කරන්න ඕන ක්‍රීම් එක මොකද්ද කියලා දැනගන්න. මට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාලා ඔයගලන්ට ගැළපෙන රේන්ජ් එක තෝරගෙන නිවැරදි රූටීන් එකක් යටතේ ඔයගලන්ගේ කලර් එක හදාගන්න කැමති අය ඉන්නවා නම් WhatsApp හරහා contact වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා මගේ ආදරණීය ක්ලයන්ට්ස්ලට. ඉතින් මම ශානි thank you so much.